ගල්වලත් මුත්‍රා හැදෙනවා ඇති තමයි. මොකද මේ බලපුවමත් පේනවා පොඩ්ඩක්. මේ අපේ අර MOS එකෙත් කියලා දෙනවනේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න කියලා නේද? මෙයා දිහා බලපුවම නම් අනවශ්‍ය දේවල් ඉවත් කරලා නැහැ කියලාත් පේනවා. ළඟදිනේ මාරුනේ. ඔව්. අර ගල්වල මුත්‍රා කිව්වට වෙන දෙයක් තමයි පේන්නේ. ළඟදි මාරු කරේ. ඒක තමයි ළඟදි මාරු වෙච්ච බවකුත් පේනවා. මේ ඉතින් කොහොමද? හරිම හොඳයි. හොඳයි කියලාත් නම් පේනවා බඩ පොඩ්ඩක් වැඩි නේ. නයිට් ඩියුටි වැඩි නේ අයියා. නයිට් ඩියුටි වැඩි නේ. නයිට් ඩියුටි වැඩි වෙද්දි බඩ වැඩි වෙන්නේ ඕයි. ආර වැඩන්නේ. ડોක්ටර් හැමදාම නයිට් ඩියුටි දානවා. ඒක තමයි. ඉතින් ඔන්න විනිශ්චය මණ්ඩලය මම හිතන්නේ සෑහෙන අපසුතාවයකට ලක් වෙනවා. මොකද විනිශ්චය මණ්ඩලේ ඉන්නේ පාතනේ. අබේ බුද්ධිකස එහෙම මම බලාගෙන ඉන්නනේ අමුතු විදියට බලාගෙන ඉන්නවා. අන්සාපි මේක මොකද්ද? මේක තමයි ගල්වල මුත්‍රා අයින් කරන්නේ. මම හිතුවේ මේක કૃතිම සිංචනය කරන එකක් කියලා. කොහමද කට්ට? කට්ට නම් ලොකුයි. අය ගහමුද? බැරි බැලුමට පේනවා මොන බැලුම හොඳ කටුකාරයා කියලා. ආසයි. කට්ට සයිස් එක දැක්කම බයයි. ආසයි අයියා. මේක මොකද්ද? ඒකෙන් තමයි බලන්නේ. මොකද්ද? ගහනවද කියලා. ගහනවද බලන එකද? මගෙත් පොඩ්ඩක් බලනවද ගහනවද කියලා. හරි ලස්සනයි යන්නේ. ඉතින්